සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඔයිටක් ඉතින් කියන අලුත් වීඩියෝ එකට. ඉතින් thumbnail එකේ දැක්ක විදිහට අද අරන් ආවේ ලින්ක් කරන්න පුළුවන් ලේසිම ගේම් එකක්. ඉතින් තාම 888 account එක හදලා නැත්නම් මම මේ උඩින් දාන කාඩ් එකකින් 888 account එක හදාගන්න. ඒ වගේම channel එකට අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි අද ගිහින් බලමු මම අද ගෙන ආපු අලුත්ම ගේම් එක මොකක්ද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට open කරගන්නවා 888 site එක. පුරුදු විදිහට අපි games කියන option එකට ගිහින් අපි game එක හොයාගමු. games කියන option එකට ආවම මෙන්න මේ විදිහට game ගොඩක් ඔයාලට පෙන්නයි. මෙතනදී ඔයාලා පහළට scroll කරලා මෙන්න මෙතන තියෙන card games කියන තැනට යන්න. මෙතන දකුණු පැත්තේ තියෙන all කියලා icon එක. ඒක touch කරාම මෙන්න මේ විදිහට card games ගොඩක් ඔයාලට පෙන්නයි. මේකේ පහළට යනකොට මෙන්න මේ වගේ ෆොටෝ එකක් තියෙන Royal Hilo කියලා game එකක් තියෙනවා. ඒ game එක මෙන්න මේ විදිහට open කරගමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි game එකේ interface එක පෙන්නන්නේ. ඔයාලට වෙනදී තීරු හතරක් තියෙනවා. මෙතනදී වෙනස් කාඩ් හතරක් අපිට දාලා පෙන්නනවා. අපිට කරන්න තියෙන්නේ ඊළඟට එන කාඩ් එක උඩද වැඩිද කියන එක කියන්න විතරයි. ඇත්තට මේකේ තීරු හතරක් තියෙන නිසා අපිට guess කරන්න හරි ලේසියි. ඔයාලට මම මේ විදිහට play කරලා පෙන්නන්නම්. ඉස්සෙල්ලාම 100ක් දාලා පටන් ගමු. ඉතින් මට ආයේ මෙන්න මේ කාඩ් හතර. මම මේ හතර කියන කාඩ් එක තෝරගෙන ඊට වඩා ලොකු ඉලක්කමක් යනවා කියලා guess කරලා ඒක ටච් කරනවා. ඔයාලට වෙනදී 4 6 වුණා. ඒ කියන්නේ මම guess කරපුවා හරි. මට පල්ලෙන් 125ක වින් එකක් වෙලා තියෙනවා. අපි ඊළඟ ස්ටෙප් එකට යමු. දෙක තමයි මේ 13 අඩුම ඉලක්කම. ඒ හින්දා අනිවාර්යෙන් දෙකට උඩින් ඉලක්කමක් තමයි ඊළඟට යන්නේ. ඒ නිසා 100%ම වින් එක ෂුවර්. ඒ හින්දා මම එක තියෙන කාඩ් එකේ හයි කියන එක ටච් කරනවා. ඔයාලා මේ 14න් රිස්ක් එක අඩුම කොලේ තෝරගෙන ඔයාලා කැමති එක දෙන්න. මෙතනදී ඒ අකුර ඇවිල්ලා තියෙන අපිට අනිවාර්යෙන් ෂුවර් ඊට වඩා අඩු එකක් යන්න කියලා. ඒ නිසා ලෝ එක දෙනවා මම. මේ විදිහට ඔයාලා පුළුවන් දුරක් යන්න. දුර යන තරමට ඔයාලා ගාන වැඩි වෙනවා. ආයෙත් එකක් ආවා. ඒකත් වින් කරා. දැන් තවත් ඒ අකුර දෙකකින් තියෙන අපිට කැමති එකක් දෙන්න පුළුවන්. ඒකත් පින් කරා. ඔයාලට පේනවා දැන් සාමාන්‍යයෙන් මැද ඉලක්කම් හතරක් විතර ඇවිල්ලා තිනවා. අපි ඒ හින්දා මෙතනින් ගන්න බලමු. මොකද මෙතනින් එහාට යන එක පොඩ්ඩක් රිස්ක්. මෙතනින් අපි අරගෙන ඊළඟ වටේ ආයෙත් පටන් ගමු. මම මේ විදිහට ගත්තා. ඇත්තටම පොඩි පොඩි ගණන් හොයලා වැටෙන්න නිසා මම රුපියල් 100 රුපියල් 1000ක් කරලා දානවා. එතකොට අපේ ගාණක් හොයාගන්න පුළුවන් ඉක්මනට. Q එකක් තියෙනවා. මම Q එකට වඩා අඩු එකක් යනවා කියලා ගෙස් කරන්න. හරියට හරි. දැන් ඇවිල්ලා තියෙන පේලිය ටිකක් මැදින් අප් ඉලක්කම් ටිකක් තියෙන්නේ. ඒ නිසා මම වින් කරපු ගාන ගන්නවා. මොකද මට රිස්ක් එකක් ගන්න බැරි නිසා. නැවත 1000ක් දාලා බලමු. ඔන්න මේ පේලියේ තවත් Q එකක් තියෙනවා. ඉතින් මම Q එකට වඩා අඩු එකක් ගෙස් කරනවා. හරි. 1250ක් වින් කරා. ආයෙත් ආයෙ මැද ඕල ටිකක් රිස්ක් එකක් ගන්න ඕනේ නැති හින්දා මම 250 නැවත ගන්නම්. නැවතත් මේකට 1000ක් දානවා. 5 3 4 Q. මම මේකේ 3ට වඩා ලොකු ඉලක්කමක් යනවා කියලා ගෙස් කරන්නම්. ඉතින් බලමු හරියද කියලා. දැන් උනේ එකක් වෙලා තියෙනවා. ඒකක් ආගෙන අපිට අනිවාර්යෙන් ෂුවර් පල්ලයට යනවා කියලා. ඒ හින්දා මම ලෝ කියන එක ටච් කරනවා. ඔන්න ඒකත් වින් කරා. ඔයාලට මේකේ දෙකේ ඉලක්කම් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් ඉහළට යනවා. මේ දෙකෙන් එකට හයි කියන එක දෙනවා මම. ඒකත් වින් කරා. දැන් ඔයාලට මේකේ K එකක් ඇවිල්ලා තියෙනවා. K එකේ රිස්ක් එක ගොඩක් අඩුයි. මොකද එක කොලේ තියෙන ඊට රවුඩින්. ඒ නිසා මම මේක ලෝ කියන එක ටච් කරනවා. ඒකත් වින් කරා. නැවතත් අපිට දෙකේ ඉලක්කමක් ඇවිල්ලා තියෙනවා. දෙකේ ඉලක්කෙත් හයි කියන එක ටච් කරලා ඒකත් ඔන්න වින් කරා. නැවතත් ඒ අකුරක් ඇවිල්ලා තියෙනවා. ඒකේ ලෝ එක ටච් කරලා ඒක පින් එක ගත්තා. දැන් ඔයාලට පේනවා ඉතින් මැද පොලිමක් ඇවිල්ලා තිනවා. මෙතනින් එහාට යන එක ඩේන්ජරස්. ඒ නිසා අපි පින් කරපු ගන්න මේ විදිහට ගමු. ඔන්න මම ආයෙත් 1000 දාලා ප්ලේ කරනවා. පළවෙනි පාර මේ අකුරක් ආවා. ඒ වුණාට මට හිතෙනවා Q එක තෝරගන්න. Q එකට වඩා අඩු ගතියයි කියලා මට හිතෙනවා. මම ඒ නිසා Q එකේ ලෝ එක ටච් කරනවා. ඉතින් බලමු හරියද කියලා. Q එකට වඩා අඩු එකක් විතර ආවේ. අපි තව ස්ටෙප් එකක් ගිහින් බලමු. තව Q එකක් තියෙනවා. ඔන්න ඒකත් පින් කරා. ඔයාලට පේනවා ඒ අකුරක් වෙලා තියෙනවා. අපි සේෆ්ටි තියා ඒකෙන් ගමු. ඔන්න නැවතත් ඒ අකුරක්. ඔන්න 1722ක් වින් කරලා තියෙනවා. වින් කරපු ගාන මේ විදිහට ගමු. ඉතින් මේ වගේ වින් කරන්න පුළුවන් ගේම්ස් වල අලුත් ට්‍රික්ස් ඇන්ඩ් ටිප්ස් දැනගන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. අද එහෙනම් වීඩියෝ ඉවර කරන්න. හැමෝටම ජය වේවා.